සන්ධ්‍යාවක් සියලු දෙනාටම විශේෂයෙන් අපගේ ආරාධනාවේ පිළිඅරගෙන මෙතනට පැමිණි අපගේ මේ මහේෂ් දේශේකර මහත්මයාගේ ගෙන් අවසරයි. ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ විශාන්ත අබේසේකර මහත්මයාගේ අවසරයි. අපේ IDP ආයතනයේ දාශ අධ්‍යක්ෂක දෙනගොඩ මහත්මයාගේ අවසරයි. ඒ වගේම පැමිණ සිටින ලීඩර් ටීම් එකේම අවසරයි. අපි අද ලස්සන දවසක් ඒ වගේම ලස්සන දවසක අද කියන්නේ වැලන්ටයින් වගේ ලස්සන දවසක මෙහෙම හමු වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සන්තෝෂයි. අපි ලීඩර් ටීම් එකේ හැටියට අද ගොඩාක් විශේෂ සතුට වෙන දවසක්. ඒ තමයි අපි ලබාගත්ත මේ හැම ජයග්‍රහණයක්ම අද දවසට අපි එක්රැස් කරගත්ත නිසා. ඉතින් කතා කරපු සෑම කතාවකම කියවිච්ච දෙයක් තමයි අපේ විවසාගත් දේශීය කර්මාන්තකරුවන් ගැන දේශීය කර්මාන්තයේ කොහොමද නගා සිටුවේ කොහොමද වෙන්නේ කියන එක. ඇත්තටම අමාරු කටයුත්තක්. නමුත් අපි අමාරු කටයුත්ත අමාරුයි කිය හැමදාම හිතේද හිටියොත් එහෙම අපිට කවදාකවත් මේක ඉෂ්ට කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි ඒක ආදර්ශයට අරගෙන අමාරු කියන්නේ මොකක්ද කියලා අපි ඒක ගැන හිතන්නේ නැතුව අපි ජයග්‍රහණ රසක් අපි අත්පත් කරගෙන රටටත් ලෝකෙටත් ආදර්ශයක් පෙන්වලා දෙනවා. අපි දෙයක් කරන්න පුළුවන් කණ්ඩායමක් කියන්නේ රයිස් ටීම් එක. එතකොට මේ කණ්ඩායමක් හැටියට එකතු වුණොත් අපිට පුළුවන් ජයග්‍රහණ රසක් ලං කරගන්න. ඉතින් අපි ලංකාව වගේ විතරක් නෙමෙයි අපි යුරෝපයේ අනිකුත් රටවල් ගණනාවක් අපිට ආරාධනා කරලා තියෙනවා අපේ දේශීය නිෂ්පාදනය ලෝකෙට අරන් යන්න. ඒතකොට ඇමරිකාවෙන් විශේෂයෙන් මෑත ගිය දැන් සතියකට වැඩි කාලයක් නැහැ. ඇමරිකාවෙන් විශාල ඉල්ලුමක් ලැබිලා තියෙනවා අපිට අපගේ නිෂ්පාදන ඇමරිකාවට ගෙන යාමට. ඉතින් මේ දේවල් හැම දෙයක්ම පිටිපස්සේ අපි ජයග්‍රහණය කරපු ටීම් එකක් හැටියට හිටියට අපිට ඇත්තටම අමාත්‍යාංශයේ මිනිස්සු ඉන්ඩස්ට්‍රි එක නැත්තම් අපිට මේ කටයුතු එකක්වත් සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම IDP එක නැත්තම් අපිට මේ කටයුතු එකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. DMT එක නැත්තම් අපිට මේ කටයුතු එකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. මෙතුමාලගේ ඇත්තටම ඒ දායකත්වය නිසා තමයි අපිට මෙතනට අද මෙතන මේ විදිහට ගමනක් එන්න අපිට සාර්ථක ගමනක් එන්න අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම එතුමාලා දුන්න සහයෝගයට කවදාකවත් දෙයක් අපි කරන්න කිව්වහම කවදාකවත් පසුබාත වහින්න නැතුව ඒ වෙලෙම අපිට කඩිනමෙන් ඊයේ කරලා දීලා අපිව හැමතිස්සෙම ධෛර්යමත් කරලා මේ අවස්ථාව අපිට ගොඩාක් ළඟින් ඉඳලා අපිට ගොඩාක් උදව් කරලා හැම අවස්ථාවකම විශේෂයෙන් නිශාන්ත මහත්තයා ඕයේ දවසක් බලන්නේ ඉරිදා දවසක් බලන්නේ සෙන්සුරාදා දවසක් බලන්නේ ඒ හැම නිමාඩු දවසකම මම කතා කරපුවාම එන්න ෆැක්ටරියට පොඩ්ඩක් මේ ගැන අපි බලමු මේ ප්‍රේම් එකේ වෙනස්කම් කරන්න තියෙනවද මේ ජිග් එකේ අපි වෙනස්කම් කරන්න තියෙනවද කියලා කිව්වම මේ හැම මොහොතකම එතුමා අනිවාර්යයෙන්ම එතුමාගේ වැඩ ඔක්කොම දාලා ඇවිල්ලා අපිට සහයෝගය ලබා දීලා දෙනවා. ඇත්තටම මේ වගේ එකතු වීමක් එක තමයි අපි මේ හැම ජයග්‍රහණයක්ම ලබලා තියෙන්නේ. අපි රයිස් අපිට තියෙන ලංකාවේ තියෙන එකම බ්‍රෑන්ඩ් එක. ඒතකොට අපිට මෙතුවක් කාලයකට අපිට බ්‍රෑන්ඩ් එකක් කියලා අපිට රටේ තිබිලා නැහැ. ජීවිතේ පළවෙනි වතාවට තමයි අපිට ජාත්‍යන්තරයට අපේ බ්‍රෑන්ඩ් එකක් අරන් යන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චර ලොකු සතුටක්ද? අපි නැත්තම් කවුරු හරි පුද්ගලෙක් මේ ගැන හිතලා මේ විදිහට කරේ නැත්තම් අපි හැමදාම පිටරටින් එන බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ විකුණ ඉන්නවා ඇරෙන්න අපේ කියලා දෙයක් අපිට විකුණන්න ලැබිච්ච එක ගැන ඔයාලත් කොච්චර සතුටු වෙනවද? ඉතින් ඒකට ඇත්තටම මූලික අඩිතාලම අපි දාලා තියෙනවා වගේ මේ රයිස් ටීම් එක මේ ඔබතුමාලගේ දායකත්වය අපිට අනිවාර්යෙන් අද ලැබිලා තියෙනවා වගේම හෙටත් අපේ දායකත්වය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙලා තියෙනවා. අපි මොන නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. අපි ආකල්පය අතින් අපි ඒ ගැන වෙනස් වෙන්නේ නැත්තම් අපේ මිනිස්සු අපේ ලංකාවේ ගොඩක් මහජනතාව මේ ආකල්පය අතින් වෙනස් වෙන්නේ නැහැ. මෙතන තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට රටක් හැටියට නැගිටින්න නම් අපි නිෂ්පාදනය කරන දෙයක් අපේ රට පිළිගන්නේ නැත්තම් මේ ආකල්පය අතින් වෙනස් වෙන්නේ නැත්තම් අපි මොන නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. අපිට යුරෝපෙන් අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා. අපිට යුරෝපෙන් අපිට ලොකු
සහයෝගයක් දක්වනවා මේ දේවල් දිනු කරගන්න. නමුත් අපේ ලංකාවේ අපේ කට්ටිය මේකට අපිත් එක්ක එකට එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්න හේතුව මොකද්ද? එයාලා හැමදාම පුරුදු වෙලා තියෙන්නේ පිටරට කියන දෙයක් වැළඳ ගන්න. කොයි වෙලේද ජපන් බයික් එකක් ලංකාවට එන්නේ. කොයි වෙලේද තවත් මොඩල් එකක් තියෙන තවත් බයික් එකක් ලංකාවට එන්නේ. අන්න ඒ ආකල්පත් එක්ක තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඇයි අපිට බැරි මේ රට වෙනුවෙන් අපි මේ කරලා තියෙන කැපකිරීම හා ඒ ආකල්ප වෙනස් කරගෙන යාලටයි මේ දේ හිතන්න බැරි නෑ. අපි අපේ දේ අපි ගන්න ඕන. අපේ දේ අපි අරගෙන අපි මේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන. අපි රට වෙනුවෙන් දෙයක් කරොත් තමයි අපිට යම්කිසි දෙයක් අපිට ඉතුරු වෙන්නේ. කියන දේ අපේ ජනතාව ගාව ගොඩක් මේ ප්‍රශ්නේ නැහැ. ඉතින් මම හැමතිස්සෙම මතක් කරන දෙයක් තමයි අපි කියන්න ඕන සමාජයට ගත වෙන්න ඕන සමාජයට දැනුවත් කරන්න ඕන ආකල්පය වෙනස් වෙනවා. මේ අපි දැන් ආකල්ප වෙනස් වෙන්න කියලා මුළු රටේම අපි ගත්ත පියවරක් තමයි ආණ්ඩුව වෙනස් කරන්නේ. අපි ඒක වෙනස් කරා. අපි ඒක ආකල්ප වෙනස් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් අපිට ආණ්ඩුව වෙනස් කරා නම් ඇයි අපිට අනිත් ප්‍රතිපත්ති අපිට වෙනස් කරගන්න බැරි? හරිම සිම්පල් දේවල්. මේ ප්‍රතිපත්ති අපි වෙනස් කරගත්තා නම් අපිට අපේ කියන දේවල් හදන්න අද අපි එක ආයතනයක් වුණාට ඔයාලා හිතනවා දැන් අර ඇමතුමා කිව්වා වගේ දැන් අනිත් ආයතනත් ඔක්කොම ලංකාවේ චෙසි හදන්න පටන් ගන්න තියෙනවා. ඉතින් කොච්චර ලොකු වැඩක්ද කියලා බලන්න. ඉතින් අපි පළවෙනියා වුණාට ඒ වගේ දේවල් පසුපස කවුරු හරි කරහන් පස්සේ කවුරු ඒ වගේ කට්ටිය එකතු වෙලා මේ ව්‍යවසාය මේ කර්මාන්තකරුවෝ සියලු දෙනාම මේ විදිහට අපේ දේශීය නිෂ්පාදනයක් කරන්න පටන් ගත්තොත් අපිට සංවර්ධනය කරන්න රට සංවර්ධනය කරන්න මහ ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතින් මේ රට සංවර්ධනය කරන්න අපේ මතය තමයි මේක තියෙන්නේ. කවුරුත් කරනකල් බලන් හිටියොත් අපිට කවදාකවත් මේ රට සංවර්ධනය කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ අපි ඔක්කොම අල්ලා ආකල්පමය අතින් වෙනස් වෙන්න ඕන. ඒ ආකල්පයෙන් වෙනස් වුණොත් මේ රට සංවර්ධනය කරනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට දේශපාලඥය වැදගත් නැහැ. අපිට ඒ දේශපාලඥය ගන්න ක්‍රියාමාර්ග ඒගොල්ලෝ ඒ කරන වැඩ ටික කරයි. අපි නමුත් අපේ පැත්තෙන් අපිට තියෙන නම් දෙයක් අපි ඒ දේ කර යුතුයි. ඉතින් ඉන්දියාව විශේෂයෙන් අපිට අසල්වාසී රටක් වන ඉන්දියාව අපි ගත්තොත් ඉන්දියාව ආකල්පයෙන් වෙනස් වුණා. එයාලා වෙනස් වෙච්ච නිසා තමයි අද එයාලා ලෝකෙටම වාහන නිෂ්පාදනය කරන රටක් වඩපත් වෙලා තියෙන්නේ. ඉතින් එන්නේ ඒක අපි අපේ රට තුළ ඇති කර ගන්න ඕන. ඉතින් අපි රට තුළ ඇති කර ගන්න ඒක අපි පටන් ගමු අදින් පස්සේ අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බෙලා තියෙනවා ලංකාවට. ඉතින් මේක ඇත්තටම අපි යුරෝපෙට නිෂ්පාදනය කරේ. මේ යුරෝපෙට යවන්න ලෑස්ති කරලා තියෙන ඒවා. නමුත් අපි අපේ රටට මේක දෙන්න අපි අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ටැක්ස් පිළිබඳව අපි ගත්තාම 2,03,000කින් බයික් ගණන් වැඩි වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත් අපිට ඒ ටැක්ස් එක අපිට ලැබිලා නැහැ. ඒ නිසා අපිට ඒ ටැක්ස් එක නැතුව මේ බයික් අද මාකට් එකේ තියෙන මාකට් එකේ බයික් ප්‍රමාණය වැඩි වෙන්නේ නැති වෙන්න අපිට මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට අපිට බයික් ටික එලි දක්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ දේශීය කර්මාන්තය නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ. ඒක අපි පාරිභෝගික ජනතාවට භුක්ති විඳින්න දෙන්න ඕන. ඉතින් පාරිභෝගික ජනතාවට මේ අවස්ථාව අපි ලබා දෙන්න මේ රජය ඇත්තටම ඒක ගත්ත හොඳ තීරණයක්. ඒකට මම අගය කරනවා. මොකද නැත්තම් ජීවිතේට අපිට දේශීය කර්මාන්තකරුවෙක් රැකගන්න හම්බෙන්නේ නැහැ. ඒ දේශීය කර්මාන්තකරුවා රැකගන්න ගෙනාපු හොඳ නීතියක් ඒක ක්‍රියා මේ ඩියුටි මේ ගහපු එක. ඉතින් එහෙම වුණොත් තමයි දේශීය කර්මාන්තකරුවෙක් රැකෙන්නේ. නැත්තම් දේශීය කර්මාන්තකරුවයි ව්‍යාපාරිකයා දෙන්න එක සමාන වුණොත් කවදාකවත් රටක් දියුණු වෙන්නේ නැහැ. ඉතින් රජයේ හොඳ ප්‍රතිපත්තියක් මම ඒකට ගරු කරනවා.